අපේ පැත්තේ අඩු වැඩි නැති ගස් జాතියක් පුවක් පැල. උස පිළිවෙලට තමයි හිටවන්නේ. දැන් මේ පුවක් පැලේ තියෙනවනේ. මේ පුවක් පැලේ මුලින් හිටවලා ඊට පස්සේ උස පිළිවෙලට තමයි හිටවන්නේ. බලෙන් වලට දාගෙන යනවා. දැන් මේ පැලේ තමයි ඉස්සරම හිටවන්නේ. ගෙදර තියෙන පුංචි ඉඩේ හරි මොන හරි දෙයක් හිටවන්නේ. කවදාවත් අපිට යන්නේ නැහැ. මේව දාන්නේ තව කෙනෙක්ට බල්ලා කරන්න. අපිට වඩා ගොඩක් දන්න අයත් ඇති. අපිට වඩා මේ පැල මේ සම්බන්ධ කරන අයත් ඇති. ඉතින් අපි දන්න හැම අය ඉන්නවා කියලා. ඉතින් මම මේ දේ කරන්නේ මගෙන් දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් තව කෙනෙක්ට ඉගෙන ගන්න. මමත් දැකලා බලලා තමයි හැමදේම පුරුදුනේ. ඔයලා හැමදේම හෙව්වා. ඔයලා තමයි පුරුදුනේ. ඉතින් කලින් කිව්වා වගේ ගොඩක් මේ දේවල් කරන කට්ටිය ඇති. හැබැයි මේ දේවල් කාටවත් කියන්නෙත් නැහැ. කවුරුවත් දිනුනේ වෙයි කියලා කිසිම මිනිහෙක්ට කියන්නේ නැහැ. ඉතින් මේ පුවක් පැලයක් හිටවුවා කියන්නේ හොඳ ආදායමක් ගන්න පුළුවන් කාලෙකදී. පුවක් පැල පොල් පැල කියන්නේ සල්ලි අනිවාර්යෙන් හම්බ කරන්න පුළුවන් දේවල්. ඉතින් මේවා කාටවත් කවුරුත් කියලා දෙන්නෙත් නැහැ. ඉරිසියයි එක මිනිස්සුන්ට ඉරිසියයි. තමන් දෙයක් කරනකොට අනිත් මිනිහට ඉරිසියයි මේ දේ අනිත් මිනිහත් කරයි කියලා. ඉතින් එහෙම එකක් අපේ හිතවල නැහැ. අපි කැමති කවුරුත් මේ දේවල් කරනවට අපි දන්න දේ හැමදේම හැමෝටම කියලා දෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට ඔයාලා ගෙදර ඉඩ තියනවා නම් අනිවාර්යෙන් පුවක් පැල හිටවන්න. කවදාවත් වරදින්නේ නැහැ.